Hello everyone, welcome back to my channel. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අපි කොහොමද English literature වල critical analysis එකක් ලියන්නේ කියලා. එහෙම නැත්නම් අපි කොහොමද English literature වල essay type question එකකට හරියටම answer කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ මුලදීම මතක් කරන්න ඕනේ මගේ ඉංග්‍රීසි ලිටරචර් ටීචර් ශාස්නා. ඉතින් ඒ ටීචර් නැත්නම් අද මට ඒ පාස් එකක් නැහැ. ඉතින් ඒ ටීචර් මට කියලා දීපු හැමදේම තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මොකද මම ඉංග්‍රීසි ලිටරචර් වලට කිසිම ටියුෂන් ක්ලාස් එකකට ගියේ නැහැ. සෝ මේ ටීචර් කියලා දීපු දේවල් තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. So all credit goes to her. ඉතින් මුලින්ම අපි දැන් essay type question එකට answer කරද්දී දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි the name of the poet or the author. දැන් අපිට තියෙනවානේ sections හතරක්. prose, poem, drama, fiction. එතකොට දැන් poem ගත්තොත් poems 20ක් තියෙනවා. poems 20 authors poetsලා 20ක් ඉන්නවා. දැන් prose ගත්තොත් prose හතරක් තියෙනවා. ඒ prose හතරේ authors ලා හතරක් ඉන්නවා. drama දෙකක් තියෙනවා. drama authors ලා දෙන්නෙක් ඉන්නවා. ෆික්ෂන් අපිට කැමති තුන එකක් තෝරගන්න තියෙනවා. එතකොට ඒකෙත් මිනිමම් වන් author කෙනෙක් ඉන්නවා. ඉතින් එතකොට අපේ පළවෙනි දේ තමයි අපි මෙන්න මේ authors ලා මතක තියාගන්න ඕනේ. එතකොට මගේ ටීචර් අනුව ස්ට්‍රක්චර්ඩ් essay එකක් ලියන විදිය තමයි අපි මුලින්ම අපේ poem එක අපි poem එකත් ඒ කියන්නේ poem එකේ දැන් අපි as an example අපි poem එක කතා කරමුකෝ. poem එකක් ගත්තොත් අපි මුලින්ම poem එකේ poet ගෙනමයි යගේ චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියන්න ඕනේ. මොකද එතකොට පේපර් මාක් ඒ කියන්නේ පේපර් මාකින් කරන කෙනා එහෙම නැත්නම් අපේ පේපර් එක චෙක් කරන කෙනාට චූටි අයිඩියා එකක් එනවා. අර the first impression is the best impression කියනවනේ. ඒ කියන්නේ අපි පේපර් මාක් කරන කෙනාට චූටි අයිඩියා එකක් එනවා. මේ ළමයා හොඳට පොයට් ගැන පොයම් එක ගැන දැනුවත් කියලා. ඉතින් ඒක නිසා තමයි අපි යන්නේ වගේ පොයට් ගැන චූටි විස්තරයක් කරන්නේ. ඉතින් පොයට් ගැන චූටි විස්තරයක් කියලා අපිට පිටු භාගයක තෝරන්නේ නැහැ. just 2-3 lines ඉන්න. ඉතින් ලයින් දෙකක් තුනක් විතර හොඳටම ඇති. ඉතින් ෆස්ට් පැරග්‍රාෆ් එකේ තමයි අපි මෙන්න මේ විදිහට මුලින්ම පොයම් එකත් එක්ක පොයට් ගේ නම ලියනවා. ඊට පස්සේ පොයට් ගේ චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියනවා. then අපි question එක introduce කරනවා. ඒ කියන්නේ අපිට question එකක් තියෙනවානේ. so let us discuss this කියලා question එකට start එකක් දෙන්න ඕනේ. ඒ කරලා තමයි ඔය ඊට පස්සේ අපේ quotations වලට යන්නේ. ඉතින් දෙවෙනියට ඕන කරන දේ තමයි critical analysis එකක් ලියන්න. ඒ කියන්නේ essay type question එකට answer කරන්න අපි quotations කටපාඩම් කරගන්න ඕනේ. ඉතින් ඒක නම් මතක තියාගන්න බෑ. ඒක නම් කටපාඩම් කරගන්නම වෙනවා. දැන් poem ගත්තොත් ඔයාලට පුළුවන්. poetry section එක ගත්තොත් ඔයාලට පුළුවන් දැන් themes පහක් හරි හයක් හරි තියෙනවානේ. ඒ themes පහෙන් හරි හයෙන් හරි themes තුනක් විතර සිලෙක්ට් කරගෙන ඒකේ authors ලා ඒකේ poets ලා බලාගෙන ඒකේ චුට්ටක් අර highlight වෙන quotations ටිකක් මතක තියාගන්න. එතකොට prose ගත්තොත් ඔයාලට prose වලත් ඔයා කැමති prose දෙකක් තෝරගන්න පුළුවන් prose හතරෙන්. ඒ අරගෙන situationally important වෙන prose හතරක් prose දෙකක quotations මතක තියාගන්න. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ drama and fiction. මොකද drama සාමාන්‍යයෙන් prose චුට්ටක් වුණාට drama අපිට දෙකයිනේ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් drama දෙකේම ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ටීචර් එක උදව් ගන්න. දැන් මට quotations දුන්නේ අපේ ටීචර්. එතකොට ඒ වගේ ඔයාලට ටීචර් එකෙන් quotations ඉල්ලගෙන ඒ ටික පාඩම් කරගන්න. fiction කතා කරොත් fiction තමයි මේක තියෙන්නේ. ඉතින් අපි fiction වලදී මම නම් කරේ අපේ ටීචර් අපිට කිව්වා මොකක් හරි question wise අපි quotations හදාගන්න. ඒ කියන්නේ මොකක් හරි දැන් මම කරපු novel එක තමයි The Vendor of Sweets. එතකොට Vendor of Sweets වල අපි questions හදාගත්තේ questions අනුව තමයි quotations හදාගත්තේ. as an example the relationship between the cousin and Mali. එතකොට අපි ඒ question එකට අදාළව ඒ කියන්නේ මාලිගෙන් quotations, cousinගෙන් quotations, ජගන්ගෙන් quotations වගේ ඒ අදාළ themes related quotations වගේ දේවල් question criteria අරගෙන අපි ඇනලයිස් කරලා තමයි quotations බලාගත්තේ. මොකද section C කියන්නේ ඇත්තටම quotations. මොකද අපි quotation එකක් දාලා ඒක describe කරන එක තමයි section C එකෙන් mainly වෙන්නේ. ඉතින් අපි කලින් කතා කරා වගේ back to the structure of the paper. I mean the structure of the essay type question. අපි මුලින්ම poem එක poet ගේ short introduction එකක් ඊට පස්සේ අපි introduce කරනවා the question then අපේ පළවෙනි quotation එක අපි ලියන්න ඕනේ.
මක්කරි පොයම් ඕන පොයම් ප්‍රෝස් ෆික්ෂන් ඩ්‍රාම ඕන එකක අපි ලියනවා කෝටේෂන් එක ලියලා ඊට පස්සේ අපි කෝටේෂන් එක රිලේටඩ් දෙයක් එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මූලිකම දේ තමයි ඩ්‍රාමා ෆික්ෂන් ලියද්දි කතාව ලියන්න එපා. මොකද මගේ ඉස්සර චූටි හැබිට් එකක් තිබ්බ මම කතාව එක්ස්ප්ලেইন කරන්න try කරනවා. ඉතින් කතාව ලියන්න එපා. අපිට තියෙන්නේ ප්‍රශ්නට අදාළව කෝටේෂන් එක එක්ස්ප්ලেইন කරන්න. අනිත් එක වැදගත්ම දේ තමයි අපි කෝටේෂන් සිලෙක්ට් කරද්දී ක්වෙස්චන් එක හැම වෙලේම සම්බන්ධ කෝට් එකක් ලියන්න බලන්න. මොකද අපි අපේ කෝටේෂන් එක වැරදුනා කියන්නේ අපේ ලකුණු ඩ්‍රොප් වෙන්න තියෙන probability එක වැඩි. ඒ කියන්නේ as an example දැන් අපි කතා කරනවා නම් අපි ගමු ප්‍රෝස් එකක් නයිටින්ගේල් එකේ තීම්ස් කතා කරනවා නම් අපිට නයිටින්ගේල්ගේ දැන් අපි නයිටින්ගේල්ගේ තීම්ස් ගැන කතා කරනවා. නයිටින්ගේල් and the rose කියන ප්‍රෝස් එකේ තීම්ස් ගැන කතා කරොත් තීම්ස් අපි දැන් තීම් එක සිලෙක්ට් කරලා ඒක ගැන කතා කරන්න යනවා කියමු. එතකොට තීම් එකක් ගන්න බැරි දෙයක් quotations වලට use කරන්න එපා. ඒ කියන්නේ හැම වෙලේම අපි යොදාගන්න quotation එක අහලා තියෙන ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද අපි quotation එක ඊට පස්සේ elaborate කරලා explain කරනකොට අපේ quotation එක වැරදුනොත් ඒකෙත් ලකුණු යනවා explanation එකෙත් ලකුණු යනවා. ඉතින් quotation එක ලියලා අපි explain කරනවා. ආයි අපි තව quotation එකක් ලියලා ආයි explain කරනවා. ඉතින් ඔය විදිහට තමයි critical analysis එකක ස්ට්‍රක්චර් එක යන්නේ. ඉතින් අන්තිමටම අපි in conclusion the above දැන් අපි conclude කරන විදිහ කතා කරොත් in conclusion the above points and the evidences prove that this කියලා ඔයාලට question එක conclude කරන්න පුළුවන්. ඉතින් criterias ගත්තොත් critical analysis එකක් mark කරන criteria එක ගත්තොත් අනිවාර්යයෙන්ම අපිට poet ගේ introduction එකට ලකුණු හම්බ වෙනවා. ඒ වගේම quotations වලට ලකුණු හම්බ වෙනවා. ඒ වගේම තමයි අපේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඉතින් මොනවා ලියුවොත් වැඩක් නැහැ අපේ ඩිස්ක්‍රිප්ෂන් එක නැතුව. ඉතින් ඒක නිසා quotation එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි හැම වෙලේම question එකට රිලේටඩ්ව තියාගන්න. so then අපිට හොඳ score එකක් score කරන්න පුළුවන්. time management ගැන කතා කරොත් මම according to my O level ඉතින් මම ස්කූල් එකේ නම් මට ඕන තරම් term test වලට time manage කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි O levels වලදී මම section A and section B විනාඩි 20ක් විතර විනාඩි 20න් විතර ඉවර කරා. කොහොම හරි විනාඩි 20න් විතර ඉවර කළා. ඊට පස්සේ ඊටු පැය දෙකමාර තමයි section C එකේ ප්‍රශ්න 4. essay type questions 4 කරේ. ඉතින් ඔයාලට හොඳම plan එක තමයි පුළුවන් නම් section A and B පැය භාගයෙන් කරලා ඊට පස්සේ ඊටු ප්‍රශ්න 4 ඉතුරු වෙලාව දාන්න. එහෙම නැත්නම් ඔයාලා section A and B වලට පැය භාගයක් මදි කියලා හිතනවා නම් ඒත් ඔයාලට පුළුවන් පැයක් ඒකට allocate කරලා අනිත් පැය දෙක ප්‍රශ්න 4ට allocate කරන්න. එතකොට එක set type question එකට ඔයාලට හම්බ වෙන්නේ පැය භාගය. හැබැයි ඔයා timing ලියලා දැන් ඔයාලට 2025 එහෙම නැත්නම් ඊට පස්සේ අවුරුදු කෝල් කරන කෙනෙක් නම් කොහොමත් එහෙම කෙනෙක් මේ හිරික බලන්නේ. එතකොට ඔයා එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම timing තියද්දී විනාඩි 20කට essay type question එකක් timing දාලා ලියන්න. එතකොට අනිවාර්යයෙන්ම මගේ timing හැදෙනවා. මොකද literary is timing. literature paper එක timing තමයි. so the timing will gives you the marks. ඉතින් like Sinhala literature අපි Sinhala language and literature වගේ English literature කියන්නේ timing තමයි. so section A and B එක පැයෙන් කරලා section C එක පැය දෙකට ඔය timing හදාගන්න. so this is all about literature. ඉතින් මම දන්න විදිහට literature ගැන මම විනාඩි 9කින් වගේ දැන් කිව්වා. so තාම මොන හරි literature related ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment කරන්න. ඒ වගේම මම කිව්ව දේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා. so තාම මොන හරි doubts තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. so thank you for watching my video. ඉතින් තව study tips වගේක් ඉල්ලලා තිබ්බා comment section එකේ කලින් videos වල. ඉතින් මම අනිවාර්යෙන් මේ video එකත් රුදුරේදීම ළඟදීදීම ගේන්න. so thank you everyone for watching my video and love you all. Bye bye.